දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දෙගම පාලම යට ඇත්තටම ඉන්නේ කවුද? මේක අපේ ද මිඩ්නයිට් ෆයිල්ස් ප්‍රේක්ෂකෙක් වන තිසර සහෝදරයාට වෙච්ච සත්‍ය සිදුවීමක්. එදා තිසර එයාගේ අයියා කෙනෙක්ගේ බස් එකක උදව්වට ගිහින් තිබුණා. බස් එක බද්දෙගම පාලම හරිය පහු කරනකොටම තිසර දකිනවා පාලම යට කවුරු හරි ඉන්නවා කියලා. හයිවේ එකේ පාලමක් යට කෙනෙක් ඉන්න විදිහ දැක්කම තිසරට ලොකු බයක් දැනුණා. එයා ඒ වෙලාවෙම බස් එකේ එළවපු අයියට කතා කරලා කිව්වා අයියේ අර බලන්න පාලම යට කෙනෙක් ඉන්නව නේද කියලා. ඒ වෙලාවේ ඒ ඩ්‍රයිවර් අයියා දීපු උත්තරෙන් තිසරට තේරුණා මේ පාරේ යන අයට මේක අලුත් දෙයක් නෙවෙයි කියලා. ඒ අයියා කිව්වේ මෙච්චරයි. මල්ලි ඕව ගණන් ගන්න එපා. දැක්කේ නෑ වගේ ඉන්න. ඕවට බය වුණොත් මේ රස්සාව කරන්න බෑ. හිතන්න. අපි නොදැක්කට මේ රියදුරු දිනපතා මේ පාරවල් වල මොන තරම් දේවල් දකින්නවද? ඔවුන් දැක්කේ නෑ වගේ යන්නේ. ඒ දේවල් එක්ක ගනුදෙනු කරන්න බැරි නිසාද? ඔයාට මොකද හිතෙන්නේ? හැබැයි ඇත්තටම අපි බය වෙන්න ඕන අඳුරේ ඉන්න ආත්මවලටද? නෑ. මනුස්සවේ සරගෙන අපි අතරම ඉන්න සමහර තිරිසන්නු ඊට වඩා භයානකයි. කොටකෙතන වගේම මුළු ලංකාවම හොල්ලපු ධනවත් පවුලක සිදුවුණු තවත් ලේවැකි අභිරහස් ඝාතනයක් ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. ලංකාවේ සිදුවුණු ඒ ප්‍රසිද්ධම මිනිමෙරුමේ ඇත්ත කතාව දැනගන්න දැන්ම PK Studio subscribe කරන්න. ඒ වගේම The Midnight Files Facebook පිටුවත් follow කරන්න.